ඔගොල්ලෝ හැමෝටම සුව අලුත් අවුරුද්දක් වේවා. අද vlog එක පටන් ගන්න මෙතනින් මොකද කියලා මම කියන්නම්. මේ අවුරුද්ද අපි ලොකුට නෑගම් යන්නේ නැහැ. ඒ නිසා අවුරුදු දවස් 3ම මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවා එක vlog එකකින්. අපි බලමු අවුරුද්ද මොකද වෙන්නේ කියලා. ඉතින් මගේ ආදරණීය දඟමාලෝ ඔයගොල්ලන්ට අවුරුදු කොහොමද? 2026 අප්‍රේල් 14 වෙනිදාද? කිරිබත් කාලා අවුරුදු චාරිත්‍ර සේරම කරලා අපි මේ ලැහත් වෙලා ඉන්නේ ගමනක් යන්න. ඉතින් ඊට කලින් අපි අම්මලටයි අයියලටයි කට්ටියටම වැඳලා ඉන්න තමයි හදන්නේ. ඒත් එක්කම කට්ටියටම ගෙනාපු තෑගි ටික හොමාරු කරලා අපි වැඩේ පටන් ගමු. ඉතින් මුලින්ම අයියා තමයි අම්මටයි තාත්තටයි යාගෙන ආපු තෑගි දීලා වැන්දේ. ඊට පස්සේ අක්කා, ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේ වීඩියෝ එකේ අලුත් සමාජිකයෙක් ඉන්නවා අපේ ගෙදර. මං යව වෙන vlog එකකින් අරගෙන එන්න. අපේ ගෙදරට චූටි මල් පෙත්තක් ගෙනාවා. ඉතින් එයාත් අපිත් එක්ක මේ අවුරුද්දේ ඉන්නවා. ඉතින් හරිම සතුටින් තමයි අපි මේ අලුත් අවුරුද්ද පටන් ගත්තේ. කට්ටිය වැඳලා තෑගි හොමාරු කරගන්න අතරේ මම ඔයගලන්ට පුංචි දෙයක් කියන්නම්. ජීවිතයේ ඇතුලේ පවුල කියන දේ කොයිතරම්නම් මිනිස්සෙක්ට සමීපද ආදරණීයද හැඟුම්බරද කියලා මට දැනෙන මොහොතවල් මගේ ජීවිතය ඇතුලේ අනන්තයි අප්‍රමාණයි. දෙමාපියෙක් සහෝදර සහෝදරියෙක් නැතුව තනි වෙලා ජීවිතේ ගෙවන හැම ආත්මයක් වෙනුවෙන්ම මම සමාව අයදිනවා මේ ලෝකේ. මොකද ඒ තරමට මේ හැඟීම ගොඩාක් අසරණ ඇති කියලා මට හිතෙනවා. මට ඒක හිතන්නවත් බැරි තරම්. මට මගේ ජීවිතය ඇතුලේ වැඩිලා තියෙන වටිනම තෑගි වලින් එකක් තමයි මගේ ආදරණීය පවුල. අම්මා, තාත්තා, අයියා, මල්ලි මේගොල්ලෝ තමයි මගේ මුළු ලෝකෙම. ඊට පස්සේ මගේ ජීවිතයට ඇතුල් වුණු මගේ ආදරණීය හස්බන්ඩ්, ඒ වගේම තමයි මට කවදාවත් පිට කෙනෙක් නොවුණු මගේ ආදරණීය අක්කා. මම මේ හැමෝටම හරියම ආදරෙයි. ජීවිතය ඇතුලේ අපිට මොන දේ තිබ්බත් නැතත් අපිට හරි හිත හයිය බැඳීම් ගොඩක් එක්ක පිරිච්ච මේ පවුල කියන ආදරේ ජීවිතය ඇතුලේ මනුස්සයෙක්ට ලැබෙන්න ඕනේ කියලායි මම නම් හිතන්නේ. කොහොම හරි ජීවිතය ඇතුලේ ලැබිච්ච මේ වාසනාවන්ත බැඳීම වෙනුවෙන් මම මහා ගොඩක් පෙරම් පුරනවා. ඒ වගේම මම මහා ලොකුවට විශ්වයට මේ ආශිර්වාදය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතින් කතාවෙන් කතාව අදට පණ්ඩිත වැකිය ඇති. ඉතින් එහෙමනම් කට්ටියගෙම තෑගි ටික අපි මෙතනදී බැලුවා. හැමෝම දීලා තිබ්බ තෑගි වලට ගොඩාරියක් ස්තුතියි. ඉතින් එහෙමනම් අපි තෑගි ටික බෙදලා ඉන්න කට්ටියටත් කතා බහ කරලා අපේ ආදරණීය අම්මගේ තාත්තගේ ආශිර්වාදය අරගෙන අපි මේ අලුත් අවුරුද්දත් මෙන්න මේ විදිහට තමයි පටන් ගත්තේ. අම්මලට බැඳලා කිරිබත් කාලා දැන් යනවා සතුටුමල්ලගේ ගෙදර. කාලගේ ගෙදර ගිහිල්ලා ආපු ගමන්ම සෞමල්ගේ අම්මා අවුරුදු කැවිලි මේසයක් එක්ක අපිට බීම දුන්නා. ඉතින් බීම ටික බීලා ආච්චිලා ගෙදරින් තමයි අද දවල්ට අපිට කෑම එහෙ රස බත් එකක් හදලා තිබ්බා. අපි ඒක කාලා ඉමු. අපි බත් කාලා අයිස්ක්‍රීම් කන්න හදන්නේ. ඉතින් කෑම කෑවට පස්සේ අපි කෑම දුන්නු අයට වැඳලා ඒගොල්ලන්ගේ ආශිර්වාදෙත් අරගෙන ඉමු. දැන් අපි යනවා සබුමාගේ යාළුවාගේ ගෙදරට නෑගම්. එහෙට ගිහිල්ලා හවස අපේ අම්මලා මිනිනවා. එයාලට කෑම ලැහැස්ති කරන්න තියෙනවා. පළවෙනි වෙලාව හවස 6:00යි. හොඳටම අහසත් කළු කරලා තියෙන්නේ. අම්මලට වතුර නැහැ. ඒ නිසා අපි යනවා ලින්දට නාන්න. උදේ නානනේ ආවේ. ඒ නිසා වොයිස් එකක් දාගෙන දැන් අම්මලා තව ටිකකින් එයි. අපේ අම්මලා ඊට කලින් අපි වොයිස් එකක් දාගෙන ඉන්න තමයි හදන්නේ. මමයි සොම්මල්ගේ අම්මයි යනවා. මම ඔයගලන්ට නාන්න මේ ෂෝක් ලින්දක් තියෙනවා ඒගොල්ලන්ගේ වත්තපල් එහා වෙලට මායමේ. අනික ඔයගලන්ට පෙන්නන්න. අම්මේ
හරි ඔන්න ඕක තමයි කන්ද උඩේ ඉඳලා සබුමල්ලගේ වත්තෙන් පල්ලෙහා බලහම අපිට පේන view එක. මම නම් මේ view එකටයි මේ පොට් එකටයි මාරම කැමති. ඉතින් අපි දරබල කාල වශ එකක් දාගෙන ඉක්මනට ගෙදර යමු. මොනින් බලන්නකො ලින්ද මෙතන හරිම ෂෝක් ඇත්තරම. හවසක මෙතනින් මේ වගේ තැනකින් නානවා කියන්නේ එක වෙනමම වයිබ් එකක්. හරි දැන් මාගෙන ආවදී වතුර මාරම සීතලයි අනාද හරිම සනීපයි යකට. දැන් ඉතින් අපි අම්මලා ආවම කැමරා රෙඩි කරලා මම ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් අම්මලා ආපු ගමන් සපුමල්ගේ දෙවනි මල්ලේ ගිනි කෙඩි සනකෙලිය පටන් ගත්තා. ඉතින් මොන ඔහොම තමයි අපි චූටි ගානේ හරිම ලස්සන ගිනි කෙලි සනකෙලියක් බැලුවේ. Good morning. Ada දෙවනි දවස. අද අපේ ගමේ අවුරුදු උත්සවය. ඉතින් උදේම නැගිටලා දැන් ඩයට් පව වෙලා ටෙක් කරලා අම්මෝ ඉගෙන තියෙනවා. මේක කාලා අපි යන අවුරුදු උත්සවය බලන්න. පොල් ගාලා තෑග්ගක් ගේනවද? අංගාර පොලේ නැහැ. දැන් ඉතින් උදේ තරඟට ඉවරයි නේ නේද? දැන් උදේ එන්නේ. ඔය මුට්ටිය ඇතුලේ තියෙන රත්තරන් කාසියක්. එන්න මෙතන අපේ තාත්තා ඉන්නවා බලමු වැලුම් පිටින් මේ තරම් ඉතින්. එන්න එතන දුවගෙන එනවා. අපේ අයියා ඉන්නවා මෙතන අක්කා ඉන්නවා මෙතන හරි මෙතන බලින්න කටබලින්න බෑ හලන්න බා මේගොල්ලෝ හලනවා මටම හලන්න බෑ. ඉතින් ආපු වෙලාවෙ ඉඳලා තිබ්බ හැම අපිට පුළුවන් තරගයකටම අපි සහභාගී වුණා. මොකද ජයග්‍රහණය නෙමෙයි සහභාගීත්වය වැදගත් කියලා කියනවනේ. ඉතින් ඒ අතරින් තෑගි එකක් දෙකක් අපිට හම්බ වුණා. ඉතින් මෙතන මේ කිරිකන් මුලින්ම අපේ අයියා අක්කයි ඒගොල්ලෝ තමයි මේකේ වින් කළේ. ඉතින් ඉතින් මේ දින අපේ ගෙදර සමාජිකයෝ 4ක් ඉදිරිපත් වෙලා ගෙදර ජයග්‍රහණයක් කරන්න ලැබපු පැන් බබල්. ඉතලා වෙන්න එන්න. ජීවිත තරගයක් පැවැත්වීමට තමයි නියමිත වෙන්නේ කොට්ටාබර තරගය. පොල්ල උස්සගන්න. තමාගේ ශරීරයේ මනාලස පාලනය කරමින් සමබරතාවය පුවක්ගසක් උඩ තබාගෙන කොට්ටාබර තරගයට ඉදිරිපත් වෙන අපේ එක්කටකින් පිළිතුර. මේ තරම් අනාවැකි පළ වෙලත් අපේ සපුමාට කාමුට්ටිය බිඳ ගන්න හම්බ වුණේ නැහැ. ඇත්තටම මේ මං ආස කරන චරිතයක් ඉන්නවා. ඇලක් 12ක් පිලක් නොමැති පිලක්.
ඉතින් කමැදීමේ මහතරගෙන් ජයග්‍රාහී ලෙස අපේ තාත්තලා ඔන්න විදිහට තමයි පරාදුනේ. හරි ඉතින් අපේ සඳලු බබා අවුරුදු කුමාරයා විදිහට මෙන්න මේ විදිහට ඉදිරිපත් වුණා. මේ වෙලාවේ හොඳටම අවුරුදු උත්සවයට වහිනා. මෙතනින් පස්සේ අද දවසේ ඉවරයි. එහෙනම් බලමු හෙට මොකද වෙන්නේ කියලා. තුන්වෙනි දවස. ඉතින් අද අපි යනවා නෑනගේ ගෙදර. ඒ පාටි එකට අපි බලමු අද මොකද වෙන්නේ කියලා. Hi. Birthday boy අපියාගේ පාටියට ආවි happy birthday. Oshi. මේ අපිට ice age කේ මේ ගෙඩිය හම්බුණා. අම්මට වානේ නගින්න කලින් අම්මා ආශිර්වාද ගන්න ඉක්කණ්ඩා. කේක් කපල ඉවර වෙලා අපි දවල්ට කාලා ලොකු ගමනක් යන්න යන්නේ. එන්න කරන්න. ඉතින් මෙන්න මේ වගේ දුෂ්කර මාර්ගයක් පහු කරගෙන අපි හරිම සුන්දර තැනකට තමයි යන්නේ. එන්නකො යන්න අපිත් එක්ක බලමු කොහෙටද අපි යන්නේ කියලා. මෙතන අපේ නවාතැන් පළක් මෙතනින් එහා පැත්තේ තමයි අපේ පොට් එක තියෙන්නේ. හරි ඉතින් අපි කට්ටියම ගලට ආවා. මෙතන අපි පොඩියට අවුරුද්ද එන්ජොයි කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම පොඩි ගිනි මැලයක් දාලා බබකියු පාරක් දාලා අවුරුද්ද සමරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් බලමු. පියාව ගලක් උඩ තියෙන දුරට එන්නේ කියලා. මෙතන කට්ටියක් පටන් අරන් තියෙන්නේ. සෙට් එකක්. බලමු මේ තවුමල් වැඩගෙන ඉන්නලා හිටියලා. බලමු අපි දවස් මොනවාද වෙන්නේ? කරුවල හින්දා අය අපි ගෙදරට ආවා. දැන් මේ අපව ආෆ්ටර් පාටි එක බලමු මොකද වෙන්නේ කියලා. ආෆ්ටර් පාටි එක ඉවර වෙලා අපි යනවා ආයේ මේ මියුසිකල් එකක් හොයාගෙන. ඉතින් බලමු මියුසිකල් එක ඉවරයිලු.
ඉතින් අපි මේ ආවේ අල්ගම අවුරුදු උත්සවයෙන් පස්සේ තිබ්බ මියුසිකල් එකට. ඉතින් ගොඩ ලොකුවට ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. ඒගොල්ලන් ඉතින් ඒගොල්ලන්ට ඕනේ ඩාන්ස් කරන්නනේ. ඒගොල්ලෝ පොඩ්ඩක් ඩාන්ස් කරලා වැඩි සෙට් උනේ නැති නිසා අපි ආපහු ඉක්මනට ගෙදර යනවා. ඊට කලින් බලන්නකො මේගොල්ලෝ මේක එන්ජොයි කරනවා. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අවුරුද්ද ගෙවන දවස් තුනම ඉවර වුණේ. ඉතින් මම හිතන්නේ මේක ඉවර වෙලා අපි ගෙදර එනකොට පාන්දර 4ට වගේ ඇති. ඉතින් ඔයගලන්ට අවුරුදු කොහොමද කියලාත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මම ආයෙත් ඉක්මනට vlog එකකින් නිකන් දඟලන මම සතුටින් පස්සෙ ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම ආදරේ ජය වේවා.